අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා බයියා SL පොලිටිකල් YouTube නාලිකාවට වීඩියෝ 3ක් ගෙනලා තිනවා බලන්න ලෑස්ති වෙන්න. channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දී like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්නත් පුළුවන්. ඒ වගේම මට Facebook page එකක් තියෙනවා මේ පැත්තේ නම පේනවා ඔයගලන්ට Mr. බයියා SL political page එක follow කරලා message එකක් දාන්න පුළුවන් JPEG නවන ඕනම කෙනෙක්ට. හරි එහෙනම් අපි යන්න පළවෙනි වීඩියෝ එකට. වීඩියෝ එක බලලා කතා කරමු. මේක ඉතින් වහන්න වෙනවා. මේක ඉතින් මාර වීඩියෝ එකක්. දැන් ඉතින් ඩඩ්ලි හෙලිකොප්ටරයකුත් අරගත්තා මේසෙට හයියෙන් ගහලා රුපියල් 10ක් වැඩි කරලා මේ මිනිහා කරපු මේ ක්‍රියාන්විතයට අප්පුඩියක් ගහන්න ඕනේ. යා කවුරුරි ව්‍යාපාරික මුදලාලි කෙනෙක් අස්වැන්නක් නෙවෙයි. මේ ජාතික ධනය. ජාතික ධනය එකිනෙකාට හංගන්න බෑ. අපි සියලුම තොග එක්රැස් කරන්න ලියාපදිංචි කරන අයට හැර වෙන කාටවත් ගබඩාවල වී තියාගන්න බෑ. ආණ්ඩුවේ ගබඩාවල වී නැතුව මොහොල්ලිමියන් ගාව විතරක් නම් වී තියෙන්නේ අපිට පාලනය කරන්න තියෙන නීතිය විතරයි. අපේ රටේ වී වෙළඳපොලේ හාල් වෙළඳපොලේ ඒකාධිකාරයක් නිර්මාණය කළා තිබෙනවා. ඔවුන් තමයි වී කිලෝ කැමිල තීරණය කරන්නේ. ඔවුන් තමයි සහල් කිලෝ කැමිල තීරණය කරන්නේ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ සහල් ඒකාධිකාරිය බිඳිනු ඇත. බිඳිනවා මතක තබා ගන්න. ඒ නිසා මේකත් එක්ක සෙල්ලම් කරන්න බෑ ආපහු. මම හිතන්නේ තොග මිල 225යි සිල්ලර් මිල 230යි. හරිද? හැබැයි 225ට දෙන්න ඕන 230ට දෙන්න ඕන. පාරිභෝගික අධිකාරී නිලධාරීන් හැම මූලකටම දානවා හෙට ඉඳන්. අපි මේක සතියක් දින 10ක් බලාගෙන ඉන්නම් මේ ක්‍රියාත්මක වෙනවද කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඊළඟ පියවර ගන්නවා. කොහොමද දැන් වැඩි හෙලිකොප්ටරයකුත් දැන් එනවා ඈ අම්මට සීරි ඩඩ්ලියට මාර විදියට ලාභයක් තියෙනවා ඈ. ඕගොල්ලෝ හිතනවාද රුපියල් 10යිනේ වැඩි උනේ ඕක මොකද්ද කියලා. ගෙදරකට හාල් කිලෝ කීයක් ගේනවද? එතකොට 1 කිලෝ එකකින් රුපියල් 10ක් නිකන් තිබ්බොත් නිකන් 10 ගානේ විතරක් ඊට කිසිම වෙන ලාභ නැතුව මේ අනුර වැඩි කරපු රුපියල් 10 විතරක් තිබ්බොත් කීයක් එනවද? අම්මට සීරි වෙන්න එනවනේ ඈ. මොකද 128ක්ද 30ක්ද කෙලින්ම ඩඩ්ලිගේ හාල්මයි මේ ලංකාවේ මිනිස්සු කන්නේ. එතකොටත් බලන්නකො කල්පනා කරලා අම්මට සිරි වෙනව නේද කියලා. හරි යන් අපි මේ මහින්ද මහත්තයාගේ වීඩියෝ එකකට මේක හොඳට අහන්න. යා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වික්කේ කවුද? චන්ද්‍රිකා. ආසියාතික හොටල් සංස්ථාව වික්කේ කවුද? චන්ද්‍රිකා. රාජ්‍ය ඩිස්ටිලරි සංස්ථාව වික්කේ කවුද? චන්ද්‍රිකා. ලංකා ෂෙල් ගෑස් සමාගම වික්කේ කවුද? චන්ද්‍රිකා. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කවුද? චන්ද්‍රිකා. එයා ලංකා සමාගම කවුද වික්කේ? චන්ද්‍රිකා. බෝගල මිනිරන් සමාගම චන්ද්‍රිකා. ඊළඟට අනිත් එක්කෙනාගේ වැඩ පැලවත්ත සීනි කර්මාන්තය රානේල් සෙවණගල සීනි කර්මාන්තය ලංකා මිල්ක් ෆුඩ් සමාගම සිලෝන් ඔක්සිජන් සමාගම. හරි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ගත්තේ කවුද? ලංකා ෂෙල් ගෑස් සමාගම ආපහු ගත්තේ කවුද? එයා ලංකා සමාගම ගත්තේ කවුද? සෙවණගල පැලවත්ත ගත්තේ කවුද? මම තමයි මම. සහෝදරයා මෙයාලගේ මෙගාඩි මේවා තමයි මෙයාලා කරේ. රාජ්‍යයට අයිති කිසිම දෙයක් වික්ක නැති එකම ජනාධිපතිවරයා මේ ඉන්නේ කියලා මම කියනවා. විකුණන්නෙත් නැහැ. ආපහු ගත්තා. ආබ්දුරනේ එයා ලංකා සමාගම විකුණලා අපේ සිංහ කොඩිය ලෝකේ ගියපු ඒකට එමිරේට්ස් කොඩිය දාගෙන තමයි ගියේ. ඊට පස්සේ අපිට ඒක ගන්න වුණා. මම රටේ ජනාධිපතිවරයා වශයෙන් සීට් එකක් දුන්නේ නැහැ එංගලන්තේ ඉඳලා එන්න. මොකද
බජට් එකට මේ කුමන්ත්‍රණය කළා 2007 දී ආණ්ඩුව පනත්දන්න. දැන් බලන්න රජයේ වත්කම් කී දෙනෙක් විකුණලා තියෙද්දිද මහින්ද මහත්තයා ගානට වැඩේ කරගෙන කොහොම හරි එක්ලස් කරගෙන රජයට අනුබද්ධ ආයතනද එහෙම නැත්නම් හැම ආයතනයක් එක්කම කොහොම හරි යාළුකමෙන් එහෙම නැත්නම් එකමුතුව වැඩේ කරගෙන එන ගමන් තියෙනකොටද උඹලා මහින්ද මහත්තයා එළවලා දැම්මේවා අයියෝ දැන් අනුර කොහොමද අම්මට සිරි වෙන්න එහෙම්මෙන් හතර වටින්ම දෙනව නේද වටේටම අන්න උඹලට ඉතින් අනුර තමයි ලොකු අනේ යකෝ තේරුම් ගනින් බං කවුරු හරි මොකක් හරි දෙයක් කියනකොට ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තිබුණා අනුර ඒ දවස්වල කිව්වනේ කොහොමන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා උඹලට ඒ දවස්වල කල්පනා කරලා බලන්න තිබුණා බං උඹලා කල්පනා කරේ නෑ ඌගේ තියෙන කතාවට එහෙම නැත්නම් ඌගේ අර හයියෙන් ඇහිච්ච ඒ දේවල් වලට ආස හිතිලා ගිහිලා ඡන්දෙ දුන්නා ඔන්න අන්තිමට කෙලවුණා ආතල් තමයි ඉතින් මේක තමයි හරි වීඩියෝ එක මේක හරියට බලන්න බැලුවට පස්සේ මම ඔයාලට මේක මොකද්ද කියලා හරියටම කියලා දෙන්නම් ගොඩක් අය වැරදියට මේක තේරුම් ගන්නවා යා දැන් මේ සමහර අය වැරදියට මේක හිතනවා මේ ගල තමයි මචං මේ අනුරගේ බොරුත් එක්ක එන පුෂ් එක මහින්ද මහත්තයා තමයි මචං ඔය ගල අල්ලගෙන ඉන්න හදන්නේ ඒ කියන්නේ මේ මතවාද මේ දේවල් ඔක්කොම අල්ලගෙන ඉන්න හදන්නේ මහින්ද මහත්තයා හරිද ඉතින් අර ලොකු ප්‍රශ්න කොරෝනා ප්‍රශ්න ඒවත් එක්ක ඔක්කොම මහින්ද මහත්තයා කොහොම හරි අල්ලගෙන ඉන්නවා ලංකාව හරිද අනුරගේ ප්‍රශ්නත් එක්ක එහෙම නැත්නම් මේ කොරෝනා ඒවත් එක්ක රටේ ආර්ථිකයත් එක්ක කොහොම හරි අල්ලගෙන ඉන්නවා ඒ අල්ලගෙන ඉන්න අතරේ අර යහපැත්තෙන් අර චූට්ටක් මහින්ද මහත්තයාගේ කකුල වැදිලා පොඩ්ඩක් ප්‍රශ්නයක් එනවා. ඒ තමයි ආර්ථිකය කියලා වුණා කියලා ඔයාලට හිතන්න පුළුවන්. ගෑස් ප්‍රශ්නය ආවා කියලා හිතන්න පුළුවන්. තෙල් ප්‍රශ්නය ආවයි කියලා හිතන්න පුළුවන්. මේ පොඩි බිල්ඩින් එක කැඩිච්ච එකට. අන්තිමට මොකද උනේ? උඹලා ගල් ගැහුවා, මරන්න හැදුවා. නේද? මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා මරන්න හැදුවා. ඒ තමයි අර පෙන්නන්නේ වෙඩි තියන එකෙන්. අන්තිමට මොකද්ද මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා එකතු වෙලා කරේ? හරි. එහෙනම් එන්න දීපන් අර මතවාදවලට. එන්න දීපන් අනුරට. එන්න දීපන් එනං ආර්ථිකයේ කෙලිම මල කෙලියක් වෙලාම යන්න කෙලිම මස්ත බාල්දු වෙන්නම වරෙන් කියලා කෙලිම අතෑරලා දැම්මා. අන්තිමට ඒගොල්ලෝ ගියා එළියට. ආවා අන්තිමට කඩාගෙන. දැන් එනවා පේනවද? කඩාගෙන ඉන්නේ කොහොමද ආර්ථිකය දැන් කෙල වේගෙන යන්නේ යකා වගේ දැන් යන්නේ රට උඩට යනවා කියලා හිතන්නේ නෑ. රට යන්නේ ওই විදියට තමයි පහළට යන්නේ යකා වගේ. උඹලට ඔක තේරෙන්න පුළුවන්. තව අවුරුද්දක් එකමාරක් දෙකක් යන්න ඕනේ. හරි එතකොට තේරුම් ගන්න පුළුවන් හරියටම. තාමත් ඔබලට හිතා ගන්න බෑ. උඹලා හිතන්නේ අනුර තමයි වැඩ කියලා. මේ ආණ්ඩුව තමයි වැඩෝ කියලා හිතන් ඉන්නේ උනුත් ඉන්නවා සමහර. ඉතින් ඒක උඹලගේ මොලේ පරික්ෂා කරන්න ඕන ලෙඩක්. එහෙනම් අද දවසේ අවසන් කරනවා. ඊළඟ දවසේ හැමෙමු. අයබෝවන්.